ඔබ දන්නවද මේ ලෝකේ ගෘහාශ්‍රිත එල්ලුවෝ බිලියන 1.1කටත් වඩා ඉන්නවලු. ඒක ඇත්ත. ඒකෙන් මිලියන 150ක්ම ඉන්දියාවේ කියලාත් කියනවා. හරි පුදුමයි නේද? ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ අපි හැමදාම දකින ඒත් හරියටම නොදන්න අර ගෘහාශ්‍රිත එළුවා කැප්‍රා හර්කර්ස් ගැන ටිකක් ගැඹුරින්. ඔව් අපිට ලැබිලා තියෙන අර මූලාශ්‍රය ඒකේ තියෙන විස්තරත් එක්ක බලමු මේ එළුවන්ගේ කතාවේ වැදගත්යන් මොනවද කියලා. හොඳයි. එහෙනම් පටන් ගමු නේද? මූලිකම දේ තමයි මේ එළුවා කියන්නේ මිනිස්සු මුලින්ම හීලෑ කරපු සත්තුන්ගෙන් කෙනෙක් කියන එක. හරියට හරි. මීට අවුරුදු 10000කටත් එහා ඉරානයේ අර සාග්‍රෝස් කඳුකරේදී තමයි මේක වෙලා තියෙන්නේ. අවුරුදු 10000ක්. ඒ කියන්නේ හරිම පරණ සම්බන්ධයක්. ඔව්. යාළගේ මුතුන් මිත්තාර වල් බෙසුවාර් අයිබෙක්ස් කියන කඳු එළුවා. ඉතින් ඒ කාලේ මිනිස්සු මොකටද මෙයාලව හීලෑ කරගත්තේ? ප්‍රධානම දේ. මුලින්ම ඉතින් කිරි, මස් වගේ කැම බීම අවශ්‍යතාවලට. හරි. ඊට පස්සේ අර යාළගේ ගොම ඒක ඉන්ධනයක් වුණා. ඇටකටු, කෙන්දි එහෙම ගත්තා ඇඳුම් හදන්න, මෙවලම් හදන්න. එතකොට අර හැම ඒකත් පාවිච්චි කළා නේද? ඔව් ඔව්. එළු හැමෙන් වතුර, වයින් වගේ දේවල් ගෙනියන්න බෝතල් හැදුවා. පස්සේ කාලෙක අර පාච්මන්ට් කියන ලියන දේ හදන්නත් ගත්තා. ඒ ඉතිහාස කතාව. දැන් අපි යාළගේ ජීව විද්‍යාව පැත්තට යන්න අර වමාරා කන එක ගැන කියමුකෝ මුලින්ම. ඕ එයාලා වමාරා කන සත්තු රූමිනන්ස්ලා. ඒ කියන්නේ බඩේ කොටස් 4ක් තියෙනවා. 4ක්. ඔව්. ඒක හින්දා තමයි අර තද කෙන්දි වගේ ශාක කොටස් උනත් හොඳට දිරව ගන්න පුරුවන් එයාලට. ඒක විශේෂයි. අං ගැන මොකද්ද කියන්නේ? හැම එළුවටම අං තියෙනවද? ගොඩක් යොන්ට තියෙනවා. අං දෙකක් තමයි සාමාන්‍යයෙන්. ආරක්ෂාවට අර රංචුවේ බලය පෙන්වන්න ඒව. හරි. ශරීර උෂ්ණත්වය පාලනයටත් ඒක උදව් වෙනවා කියනවා. හැබැයි හරිම කලාතුරකින් අං 8ක් විතර තියෙන එළුවොත් ඉන්නවලු. 8ක්. පුදුමයිනේ. ඔව්. තව අර පිරිමි ගැහැණු දෙගොල්ලන්ටම රැවුලෙන්න පුළුවන්. සමහර උන්ගේ බෙල්ලේ අර වොටල්ස් කියලා හමක් එල්ලනවා. මම අහලා තියෙනවා ඇස් ගැනත් විශේෂ දෙයක්. අර ඇසේ මැද තියෙන්නේ කළු ඉංගිරියව. ඒක හතරස් වගේ නේද? හරියටම හරි. තිරස් අතට හතරස් වගේ ෂේප් එකක් තියෙන්නේ. ඒකෙන් හරිම පුළුල් පරාසයක් පේනවා යාලට. අංශක 320ක් 340ක් විතර. ඒ කියන්නේ වටපිටාව හොඳට පේනවද? ඔව් විලෝපිකයන්ගෙන් බේරෙන්න ඒක උදව්වක්. අනික ඒක නිසා එළියේදී වගේම අඳුරෙත් හොඳට පේනවා. එතකොට නිතරම අහන දෙයක් නේ බැටළුවන්ගෙන් එළුව වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒකෙදි දැන් එළුවන්ට සාමාන්‍යයෙන් රැවුලක් තියෙනවා. උඩුතොල බිදිලනේ. හරි. වලිගය කෙටි. ඒක උඩට තියාගෙන ඉන්නේ. බැටළුවන්ගේ වලිගය පහළට එල්ලෙනවා. අනික තමයි අර පිරිමි එළුව මත් වෙන කාලෙට. ඒ කියන්නේ රත් සමයේදී විශේෂ ගන්ධයක් එනවා යාලගෙන්. බැටළුවන්ගේ එහෙම නෑ. තේරුණා. දැන් හැසිරීම ගැන කතා කරමුද? එයාලා හරිම දගයි කියනව නේද? ගස් නගිනවත් කියනවා. ඔව්. ගස් නගින්න පුරුවන් එකව වාමාර කන සතා තමයි එළුවා. ඇත්තට? ඔව්. එයා යුවර කුතුහලයෙන් ඉන්නේ කඩිසරයි හොඳට කඳු නගින්න පුළුවන්. සමහර අධ්‍යයන කියනවා බල්ලතරම්ම බුද්ධියක් තියෙනවා කියලා. ඒ තරමටම. ඔව්. බැටළුවන්ට වඩා ටිකක් ස්වාධීනයි. අර රංචුවක් හැටියටම ඉන්න එක අඩුයි. මිනිස්සු එක්කත් කතා කරන්න වගේ උත්සාහ කරනවා. ප්‍රශ්නයක් ආවම උදව් බලාපොරොත්තු වෙනවා කියලාත් හොයාගෙන තියෙනවා. හරිම පුදුමයි ඒකන. දැන් ප්‍රයෝජන ගැන කතා කරමු. කිරි, මස් වගේ දේවල් අදටත් වැළගත් නේද? අනිවාර්යයෙන්ම ලෝකෙ මුළු කිරි නිෂ්පාදනයෙන් 2ක් විතර එන්නේ එළු කිරි වලින්. ඉන්දියාව, බංගලාදේශය වගේ රටවල් තමයි ගොඩක්ම නිෂ්පාදනය කරන්නේ. චීස් වලටත් ගන්නව නේද? ඔව්. එළු කිරි චීස් හරිම ප්‍රසිද්ධයි. මස් ගත්තොත් අර එළු පැටවුන්ගේ මස්, ඒ කියන්නේ ෂෙවන් හරි, කබ්‍රීටෝ හරි, ඒක බැටළු මස් රසට හුරුයි කියනවා. කරිය එහෙම හදනව නේද? ඔව්. ආසියාතික රටවල එළු මස් කරි හරිම ජනප්‍රියයි. ලොම් ගැන මොකද? අර වටිනා ලොම් වර්ග දෙකක් තියෙනවා කිව්වා නේද? ඔව්. ඇංගෝරා එළුවන්ගෙන් එනවා මොහය ලොම්. ඒක සිනිදුයි, දිලිසෙනවා. අනිත් එක තමයි කැශ්මීර් එළුවන්ගෙන් එන කැශ්මීර් ලොම්. ඒක නම් හරිම සියුම් සැහැල්ලුයි ඒත් පුදුම උණුසුමක් දෙනවා. ඒක නිසා හරිම වටිනවා. ඒ දේවල් වලට අමතරව අර ඉඩම් සුද්ධ කරන්න තෙලුවම පාවිච්චි කරනවා කියන එක ඇත්තද? කැන්න මැෂින් වගේ කියලා කියනවා. ඔව් ඒකට කියන්නේ කන්සර්වේෂන් ග්‍රේසින් කියලා. එයාලා එක එක જાතියේ පැල පඳුරු කනවනේ. ඉතින් අර ලැව්ගිනි එන්න පුළුවන් වියලි පඳුරු වගේ අයින් කරන්න යාලව යොදා ගන්නවා. ඒ වගේම අර කූඩ්සු වගේ
හයියෙන් පැතිරෙන වල් පැලෑටි පාලනය කරන්නත් හොඳයි. ඒ කියන්නේ පරිසර හිතකාමී වල් නාශකයක් වගේ. හරියටම ඒ වගේ තමයි. හැබැයි මූලාශ්‍රයේ තිබුණා අර හමුදා වෛද්‍ය පුහුණුවීම් වලටත් එළුවන්ව යොදා ගන්නවා කියලා එක ටිකක් මතභේදාත්මක කාරණයක් වගේ නේද? ඕ ඒක ඇත්ත. සත්ව අයිතිවාසිකම් ගැන කතා කරන අයගෙන් ඒකට විවේචන එල්ල වෙනවා. ඒක ඇරෙන්න සුරජල්ලු විදිහට තති කරනවා නේද? ඕ එහෙමත් කරනවා. යාලට මිනිස්සු එක්ක හොඳට හිතවත් වෙන්න පුළුවන් මිසා. මේ හැමදේම එක්ක බලද්දී අර මුලින් කිව්වා වගේ බිලියන 1.1ක් ලෝකේ ඉන්න එක පුදුමයක් නෙවෙයි. හැබැයි මේ සමහර එළුවෝ ආයෙත් කැලෑවට ගිහින් ප්‍රශ්න ඇති කරනවත් කියනෝ නේද? ඔව් ඒකට කියන්නේ ෆෙරල් ගෝට්ස් කියලා. ඒ කියන්නේ ගෙවල් වලින් පැනලා ගිහින් හරි අතෑරලා දාලා හරි කැලෑවට ගිහින් බෝ වෙච්ච එළුවෝ. එහෙම අය කොහෙද වැඩියෙන් ඉන්නේ? ඕස්ට්‍රේලියාව නවසීලන්තය වගේ තැන්වල විශේෂයෙන්ම දූපත්වල මේ අය ලොකු ගහන විදිහට ඉන්නවා. ඒක පරිසරයට හොඳ නැද්ද? නෑ එයාලා ඒ තැන්වලට ආවේනික අර සියුම් පැලෑටි වර්ග කාලා දානවා. එතකොට ඒ පරිසර පද්ධතිවලට හානි වෙනවා. ඒ පැලකන දේශීය සත්තුන්ටත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ එළුවා හීලෑ වුණත් ආයිත් කැලෑ සතෙක් වෙන්නත් ලේසියි. ඔව් ඒ හැකියාව තියෙනවා. ඉතින් මේ සතා මිනිසුන්ගේ කතාවලට සංස්කෘතියටත් ලොකුටම සම්බන්ධ වෙලා තියෙනව නේද? අනිවාර්යෙන්ම. අර ග්‍රීක කතාවල සියුස් දෙවියන්ට කිරි දුන්න කියන අමල්තියා එළුදෙන. ඔව්. නෝස් කතාවල තෝ දෙවියන්ගේ රථය අදින එළුව දෙන්න. ස්කැන්ඩිනේවියාවේ අර නත්තලට එන යූල් ගෝට්. ඔය වගේ ගොඩක් තියෙනවා. ආගමික පැත්තෙනුත්. ඔව්. යුදව් ආගමේ එළුවා පවිත්‍ර සතෙක්. අර ස්කේප් ගෝට් එහෙමත් නැත්තම් පව් ගෙන යන්නා කියන අදහසත් එතනින් එනවා. ඒ මොකද? ඒ කියන්නේ අර මිනිස්සුන්ගේ පව් ටික සංකේතාත්මකව එළුවෙක් පිට පටවලා එයාව පාලු කරයට යවන චාරිත්‍රයක් ගැන කියවෙනවා. හැබැයි අනික් අතට බටහිර සමහර සම්ප්‍රදායන් වල සෑතන් වාදයේ එහෙම අර යක්ෂයාව දක්වන්න එළු ඔලුවක් තියෙන බැෆොමෙට් වගේ රූප පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා. යන එක පැත්තකින් පවිත්‍රයි අනික් පැත්තෙන් අශුභයි වගේ අදහසුත් තියෙනවා. ඔව් ඒ වගේ විවිධ සංකේත යාලට දීලා තියෙනවා. එහනම් හරිම පැහැදිලි එළුවා කියන්නේ නිකන් ගෝවිපල් සතෙක් නෙවෙයි. කොහෙත්ම නෑ. අවුරුදු 10 ගානක ඉතිහාසයක්, පුදුම ජීව විද්‍යාත්මක ලක්ෂණ, බුද්ධියක්, ගොඩක් ප්‍රයෝජන, ඒ වගේම ලෝකේ පුරාම සංස්කෘතින් වල ලොකු සලකුණක් තිබු සතෙක්. හරියටම ඒක තමයි විශේෂත්වය. මිනිස්සු හීලෑ කරපු මුල්ම සත්තුන්ගෙන් කෙනෙක් වෙලා තාමත් කැලෑවට ගියොත් ආයෙත් ඒකට හැඩ ගැහෙන්න තියෙන හැකියාව. ඒ වගේම අපේ කතාවල සංකේතවල මේ තරම් ගැඹුරට මුල් බැහැලා ඉන්න එක ඇත්තටම ඒක. මිනිසා සහ සත්වයා අතර තියෙන අර සංකීර්ණ සම්බන්ධ ගැන අපි හිතන්න යමක් ඉතුරු කරනවා නේද?